පින්වත්නි සන්තුට්ඨි එමනම් සතුට පරම ධනං පරම කියලා කිව්වහම උපරිම නේ සාමාන්‍යයෙන් ධනයන් තිබෙනවා නේද ඒ ධනයන් අතර උපරිම ධනය වෙන්නේ සතුටයි මොකද හේතුව සතුට නැති තැන උපයන සියලු ධනයන් ක්ෂය වෙලා යනවා ඒ කටයුතු වලට ක්ෂය වෙලා යනවා වැය වෙලා යනවා දැන් අපි අහලා තිබෙනවා ආරෝග්‍ය පරමා ලාභහ ආරෝග්‍ය නැත්නම් නිරෝගීභාවයේ පරම ලාභයයි පරම කිව්වහම උපරිමනේ පරම කියන්නේ හොඳ මේක උපරිමේක ඉතින් පරම ලාභය නම් අලාභ වෙන්න බෑ පරම ලාභය නම් අලාභ වෙන්න බෑනේ නේද දිනක් බුදුරජාණන් වහන්සේ ගාවට එනවා මාගන්ධීය බමුණා මේ මාගන්ධීය බමුණා කියනවා අපේ ශාස්ත්‍රූන් වහන්සේලාත් කියලා තියෙනවා ආරෝග්‍ය පරමාලාභහ කියලා ඔබ වහන්සේගේ දේශනාවක් තියෙනවා ආරෝග්‍ය පරමාලාභහ කියලා ඒ අතින් බැලුවහම අපේ ශාස්ත්‍රූන් වහන්සේත් ඔබ වහන්සේගේ දේශනාවත් එකයි එතකොට අහනවා නුඹලාගේ ශාස්ත්‍රූන් වහන්සේ ආරෝග්‍ය පරමාලාභහ කියලා කුමක් අදහස් කරන්නේද කියලා එතකොට මෙහෙම ඇඟ පෙන්නලා කියනවා මෙන්න මේක තමයි කියලා ඒ කියන්නේ මොකද්ද මේ කයේ නිරෝගීභාවය අපි අර ඇඟ පෙන්නලා මෙහෙම නිකන් මස් පිඩු පෙන්නලා පුම්බලා කියන්නේ මේක තමයි කියන්නේ නිරෝගීභාවය එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ හිනහ පහල කරලා කියනවා පරම ලාභය නම් අලාභ වෙන්න බෑ දැන් මහත්යලාගේ ඇඟත් එක්ක අලාභ වෙන්නේ නැද්ද හම්බ කරන කෝටියක් හම්බ කරලා කෝටියම ෆික්ස් ඩිපොසිට් දාලා තියාගන්න පුළුවන්ද බෑ ඇයි මේකට කන්න දෙන්න ඕන මේකට බේත් දෙන්න ඕන මේකට ඇඳුම් අරන් දෙන්න ඕන නේ කොච්චර දේවල් කරන්න එපා එහෙනම් පරම ලාභය නම් අලාභ වෙන්න බෑනේ මහත්තයා තේරෙනවද ඒ වගේ පරම ධනය නම් ඒක පරම වෙන්න ඕන ආයි වෙන දෙයක් ඉතුරු වෙන්න විදියක් නැහැ පැහැදිලිනේ එහෙනම් මෙතන සන්තුට්ඨි සතුට පරම ධනය වෙනවා නම් මොන සතුටද පරම ධනය වෙන්නේ කියලා බලන්න ඕන දැන් ඕගොල්ලෝ ගත්ත සතුටු කියන අපච්චි කන්නාඩි දෙක දාගෙන ඉන්න අපච්චි කියන බලන්න ගත්ත සතුටු කියන බලන්න කසාද බැඳා නේ දැන් පරම සතුට පරම සැපේටනේ බැඳේ නේ දැන් පරම සැපද ඈ කියන බලන්න දැන් සාමාන්‍ය අහන්නේ ඔබට සැපද කියලා නේ දැන් සැපද නෑ ඇයි කසාද බැඳේ සැපේකට නම් තමයි අපි හැමෝම නේද විවාහ වුනේ මමත් විවාහ වුණා ගිහි කාලේ සැපයක් බලාපොරොත්තු වෙන්නේ විවාහ වුනේ නමුත් මොකද වෙන්නේ ඒ සැපේ තුල දැන් අපිට තිබුණේ එක ඔළුවේ කැක්කුමයි නෝන කෙනෙක් ගත්තාම ඔළුවේ කැක්කුම් දෙකයි දැන් එයාගේ ඔළුවේ කැක්කුමට මම බලන්න ඉපේ ඊට පස්සේ දරුවෙක් හම්බුණු ඔළුවේ කැක්කුම් 3යි දරුවෝ හම්බ වෙන ගාන අනුව ඔළුවේ කැක්කුම් වැඩි වෙනවා බඩේ කැක්කුම් ඒවත් එහෙමයි නේ ඇඳුම් අරන් දෙන ඒවත් එහෙමයි ලයිට් බිල් ඒවත් එහෙමයි අපි හො දන්නවනම් කරන්නේ නැහැ නේ නමුත් අහු වුණාට පස්සේනේ මතක් වෙන ටික කාලයක් යනකොට අපි පරම සැපයකට තමයි බැඳේ දැන් තේරුණාද කියලා එහෙනම් පරම ධනය සතුට නම් ඔබ ලබපු ධනය ඔබ ලබපු සතුට පරම ධනය වෙනවද කියලා බලන්න නෑ ඒක තිබිච්ච ධනය නැති වෙන ධනයක් නැති වෙන සතුටක් පැහැදිලිද කියන කතාව හැබැයි මගේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා සතුටක් මෙන්න මේ සතුට තමයි පරම සතුට පරම ධනය මොකද්ද නිර්වාණය නැමැති ෂේම භූමිය ඒ පරම ධනය දැන් ඉතුරු ධනයේ සියලුම දේවල් ඔබ හොයපු හැම ධනයක්ම මොකද වෙන්නේ විනාශ වුණා ටික ටික ක්ෂය වුණා තව අවසානයේ යනකොට තියලා යන්න වෙනවා නේ දැන් අම්මා හම්බ කරලා කනේ දාගෙන ඉන්න කරාබු දෙක අරගෙන යන්න පුළුවන් ද පෙට්ටියෙන් බෑ අරන් යන්න බෑ නේ මහත්ය පෙට්ටිය සයිඩ් එකෙන් හාන්සි කරගෙන අරන් යන්න පුළුවන්ද බෑ දරුවෝ ටික මුණුපුර ටික බෑ නේ යාන වාහන මොකුත් අරගෙන යන්න බෑ එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීපු ලොකුම එක නිවන ඊට මෙහා පැත්තේ තියෙන ධර්මඥානය දියුණු කර ගැනීම කියන සතුට අම්මා අද අපි කතා කරනවා මේ අම්මලාගේ මාතෘකාව සන්තුට්ටි පරමන් ධනං මේ නිතර අපි සතුටින් සිටින්නේ කෙසේද කියන ප්‍රශ්නයට ප ဋ ාණ ධර්මය අනුව විස්තර කර දෙන්න කියලා ඉල්ලා තිබුණා හොඳම ප්‍රශ්නේ හොඳම මිනිස්සයාගෙන් අහුවයි කියලා මට හිතෙනවා මොකද හේතුව මේ සතුටු කියන ඒවා සාපේක්ෂයිනේ ඒ සාපේක්ෂ සතුට নিরপেক্ষව අරන් දෙන්න අපි මේ ප ဋ ාණ ධර්මයේ කොහොමද භාවිතා කරන්න කියලා දැන් කතා කරන්න යන්නේ හරි මේ බලන්න අපි හිතමු මෙහෙම මහත්තයා විවාහ වුණේ දැනට අවුරුදු මේ තාත්තා දැන් කන්නාඩියට මෙහා පැත්තේ දැනට අවුරුදු කීයකට කලින් දැන් අනික කට්ටිය මතක් කරන්න ඕනේ එයාට මතක් වෙන්නේ කොහේ
අවුරුදු 40කට 45කට විතර උඩදී. ඒකත් හරියට ෂුවර් නෑ. හරි. ආන 40කට 45කට උඩදී විවාහ වෙච්ච අපේ අප්පච්චිට ඒ විවාහ වෙච්ච කාලේ හොඳට මතක තියාගන්න. ඒ කාලේ මතක් කරන්න. එතකොට අපි හෙව්වේ මොකද්ද ඒ කාලේ? පරම සතුටක් හෙව්වා නේ, ධනයක් හෙව්වා, පරම ධනයක් සතුට හෙව්වා. හැබැයි මතක තියාගන්න ඕනේ මෙන්න මේ සතුට ඔබ ලබපු ක්‍රමේ ඒ වෙලාවේ ඔබට මුණ ගැහිච්ච රූපය ඔබ ඒකට ඇලුනා නේද? ඔබ ඒ කාලේ රූපයක් දැක්ක, ඒ රූපයට ඇලුනා. තරුණියගේ රූපයට ඇලුනා. හැබැයි එතන තිබිච්ච සතුටට වඩා ඔබ කල්පනා කරන්න, ඔබ එතන ඒ රූපය දැකලා විදර්ශනා කරන්න පුරුදු වෙලා විදර්ශනා සතුටක් ලැබුණා. අද මෙලහකට සෝවාන් වෙලා. ඒ කියන්නේ නිර්වාණය පසක් කළා. නමුත් අපි මොකද්ද උනේ? ඇත්තටම ඉතින් අපිට ඒක බැරලා වැඩක් නැහැ. අපේ පුංචි කාලේ ඉඳලා දහම් දැනුම් පද්ධතිය හදලා නැති වෙච්ච එකේ ප්‍රයෝජනේ තමයි. ඒ කියන්නේ අපිට ලැබෙන අවාසිය තමයි අද අපි මේව දන්නේ නැහැ. තේරුණානේ? දැන් මම මේ පහුගිය දිනවල බුරුම රටේ සංචාරය කළා. ඒ සංචාරය කරන වෙලාවේ බැගෑන් වලට යද්දී තේරුණානේ 30000ක් චෛත්‍ය රාජානන් වහන්සේලා දකින්න ලැබෙනවා. 30000ක් ඒ ප්‍රදේශයේ තියෙනවා. ඒ චෛත්‍ය රාජානන් වහන්සේලා දකිද්දි මම අපේ උපාසක අම්මලාගෙන් ඇහුවේ, අම්මලා මේ වෙලාවේ මේක විදර්ශනා කරන්නේ කොහොමද? මේක ප ဋ ාණයට ගලපගන්නේ කොහොමද? කොහොමද අම්ම ගලපගන්නේ? ඔබ බලන්න මේක දකින්න වෙලාවේ, මේ රූපේ දකින්න වෙලාවේ ඔබ දකින්නේ මොකද්ද? රූපායතනයක්. මොකද්ද? වර්ණ රූපයක් දකින්න. රූපායතනං චක්ඛු විඥාන ධාතුයා තන් සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. එතන වර්ණ රූපයක් පමණයි. දැන් ඔබට චෛත්‍ය කියලා දැක්කට මේ බලන්න, චෛත්‍යයක් ඒ ෆොටෝ එකක් ගහලා ඒ ෆොටෝ එක දැක්කත්, ඔබ චෛත්‍ය දැක්කත්, ඇත්තටම දැක්කත් දකින්නේ සීනරි එකක් නේද? දකින්නේ සීනරි එකක් නේද? ඇත්තටම දැක්කත් චෛත්‍ය ඒ ප්‍රදේශයේ අපි ෆොටෝ එකක් ගහගෙන ඇවිල්ලා ගෙදරදි බැලුවත් ඔබ දකින්නේ එකම සිද්ධිය නේද? එකම සිද්ධිය දකින්නේ. පේන්නේ මොකද්ද? වර්ණ රූපයක් පමණයි. මෙතන උපදින්නේ මොකද්ද? චක්කු විඥාන සිත පමණයි. දැන් එහෙනම් මේ ඔබ දකින, දැන් සාමාන්‍ය ට්‍රිප් එකක් යන මිනිස්සු හැමෝම මොකද දෙන්නේ? අනේ ලස්සන කන්දක් උඩ ලස්සන චෛත්‍යයක් තියෙනවා කියලා මොකද දෙන්නේ? ඒක කාමයන් වශයෙන්, රූප කාමය, රූප දැකීමේ කාමයේ වශයෙන් අරගන්නෝනේ. රූප කාමයේ වශයෙන් අරගන්න. හැබැයි විදර්ශනා කරන්න අභිධර්මයේ එහෙම පුරුදු වෙච්ච අය මොකද්ද වෙන්නේ? විදර්ශනා කරන්න අභිධර්මයේ එහෙම පුරුදු වෙච්ච කට්ටිය මොකද්ද කරන්නේ? මේකේ දකින්න ඇත්ත සිද්ධිය. ඒකට කියනවා විපස්සනා. එහෙනම් විදර්ශනා. දර්ශනය කියන්නේ දකින්න එක. විදර්ශනාව කියන්නේ මොකද්ද? විශේෂයෙන් වෙසසින් දකින්නවා. වෙනස් ක්‍රමයකට දකින්නවා. මොකද්ද වෙනස? වර්ණ රූපය කියන එක නේ, එතන තියෙන්නේ වර්ණ රූපයක්. පැහැදිලිද කියන්නේ? දැන් අපි හිතුව මම ඕක සරල උදාහරණයකට ගන්නම්. ඔබ හිතන්න, ඔබේ ගෙදර ඔබේ ඥාතියෙක් මැරෙනවා. සම්පුරුෂයා, දෙමව්පියෝ, කවුරු හරි කෙනෙක් මැරෙනවා. මැරුණාට පස්සේ ඔබේ ගෙදර ඒ මළගිය ඥාතිවරයාගේ පින්තූරයක් ගෙදර බිත්තිය අලවනවා. ෆොටෝ එකක් ගහනවා. ඒ ෆොටෝ එක දිහා බලන වාරයක් පාසා ඇඬෙන අය, අඬන අය, වැළපෙන අය, ශෝක කරන අය, පරිදේව කරන අය ඉන්නවද නැද්ද? උපාසකම්ම? අර උපාසකම්මට නිින්ද ගිහිල්ලා. ඔය ටිකට. හරිද? S2 පියන්න බෑ. හරිද? එතකොට දැන් වර්ණ රූපය දැකලා, ඒ පින්තූරය දැකලා තමන්ගේ තාත්තා මතක් කරගෙන අඬන අය, ඇඬුම් එන අය නැද්ද? එනවා. එහෙනම් මේ අඬලා තියෙන තාත්තා මතක් කරගෙනද? එහෙම නැත්නම් රූපේ දැකලාද? එතකොට ෆොටෝ එකකට අඬන මිනිස්සු පිස්සෝ නෙමෙයිද? පිස්සෝ. ඒගොල්ලෝමයි කියන්නේ. කඩදාසියකට තින්ත ටිකකට අඬනවා නම් ඒක පිස්සුවක් නෙමෙයිද? ඒක පිස්සුවක්. ඒ නිසා අපි දැන් යථාර්ථය දකින්න ඕන, මේක කඩදාසියක්. මේකේ තියෙන්නේ තින්ත ටිකක්. මේකේ තියෙන්නේ වර්ණ සටහනක්. මේ වර්ණ සටහන තාත්තා නෙමෙයි. මේ වර්ණ සටහන ස්වාමි පුරුෂයා නෙමෙයි. මේ වර්ණ සටහන අපේ අම්මා නෙමෙයි. ඒක දැකලා යථා භූත ඥාණයට සත්‍ය වශයෙන් දකින්න ආකාරයට හිත පුරුදු කරන්න පුරුදු වුණොතින් අන්න ඒකෙදී ක්‍රමක්‍රමයෙන් ඔබේ දුක් දුම්නස් අඩු වෙනවා සහ පරම සතුටට ලං වෙනවා. දරවනේ? එතකොට මොකද්ද? අන්න ඒ සතුට අපච්චි පරම සතුට. ඒ කියන්නේ ඒක නිරාමිෂ සතුටක්. ඒක නිරාමිෂ
සතුට. හැබැයි අපිට ඕක ලං කරගන්න තියෙන්න ඕන මොකද්ද? ඌමනාව තියෙන්න ඕන. මොකක්ද තියෙන්න ඕන? ඌමනාව තියෙන්න. දැන් අර අම්මා හරිද? පෑනක් අරගෙන පොතක් අරගෙන නේ ලියන්න බලාගෙන ඔය තියෙන ඌමනාව. කොබන්න ඉතුරු කට්ටිය ඌමනාව. ඉතුරු කට්ටියටත් තියෙන ඌමනාවනේ. හරිද? අන්නේ විදිහට මේ නිවන් දකින්න සැබෑ ඌමනාවක් තියෙන කෙනාට ඒ සතුට භුක්ති විඳින්න පුළුවන්. ඒ සතුට භුක්ති විඳින්න පුළුවන්. දැන් උදාහරණයක් අපි හිතමුකෝ මෙහෙම. යම් කිසි කෙනෙකුට ඕනකම තියෙනවා ඒ gedara පින්තූරේ දිහා බල බල අඬන්න. එයාට ඕන පරම සතුට විඳින්නද නැත්නම් පොඩි නිකන් පොඩි වෙනම පාර්ට් එකක් අනුගමනය කරන්නද? වෙනම එකක් කරන්න. මොකද්ද? හැබැයි එයා ඒ තුලත් පොඩි වින්දනයක් විඳිනවා. සමහර අය අඬලා විඳිනවා. එහෙමයි නැද්ද? නේ සමහර කෙනෙක් මොකද්ද? මට ආසයි තනි වෙලා ඉන්න. මට ඕන අම්මා මතක් කරලා ටිකක් අඬන්න. ඒක තුල එයාට පොඩි වින්දනයක් තියෙන නිසා ඒ කියන්නේ ඒ ඇඬීමත් එයාට ජොලියක්. දැන් නිවන් දකින්න පරම සතුට දැන් අද මේගොල්ලෝ අහන්නේ මොකද්ද? සන්තුට්ටි පරමන් දනන් නිතර සතුටින් සිටින්නේ කෙසේද? නිතර සතුටින් සිටිනවා නම් අපච්චි මොකද්ද වෙන්න ඕනේ? බැන්නත් සතුටු වෙන්න ඕන. තේරෙනවද? හොඳ කිව්වත් සතුටු වෙන්න ඕන. තේරෙනවද? ඔයාට කැමති රූපයක් පෙනුනත් සතුටු වෙන්න ඕන. අකමැති රූපයක් පෙනුනත් සතුටු වෙන්න ඕන. ඊට පස්සේ ගැහුවත් සතුටු වෙන්න ඕන. නේ නොගැහුවත් සතුටු වෙන්න ඕන. ඊළඟට සුවඳක් ආවත් සතුටු වෙන්න ඕන. ගඳක් ආවත් සතුටු වෙන්න ඕන. හොඳ දෙයක් රස දෙයක් කන්න දුන්නම් සතුටු වෙන්නත් ඕන. තිත්ත කරවිල බෙදුවත් සතුටු වෙන්න ඕන. දැන් තේරෙනවද කියන්නේ? එහෙනම් මෙන්න මේක තුල තියෙනවා. තේරෙනව නේද? මේක තුල තියෙනවා ඔයාට මොකකලත් සතුටු වෙන ගතියක්. ඒකට තමයි මගේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ප ဋ ාණ ධර්මයේ කියන එක අපිට කියලා දුන්නේ. අද මම එක ප්‍රත්‍යක් ඇසුරෙන් ඔබට පැහැදිලි කරලා දෙනවා කොහොමද අපි එක ප්‍රත්‍යක්. හරිද? වෙලා කාල වේලාව තිබුණොත් තවත් ප්‍රත්‍යයකට යනවා. එක ප්‍රත්‍යක් ඇසුරෙන් මම ඔබට පැහැදිලි කරලා දෙනවා මේ ප්‍රත්‍ය අනුගමනය කළා කොහොමද අපි සතුටින් ජීවත් වෙන්නේ කියලා. දැන් අපිට ආයතන කීයක් තියෙනවද? ආයතන 6ක් තියෙනවා. මොනවද ආයතන 6? චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන. ස්ථාන 6ක් තියෙනවා. මේ ස්ථාන 6ට අතිරේකව ඔබව දුකට දාන සහ ඔබව සතුටින් තියෙන වෙන කවුරු හරි ඉන්නවද? නැහැ. එහෙනම් අපිට රැක ගන්න තියෙන කීයද අප්පච්චි? 6. ඔය 6 සතුටින් තිබ්බනම් වැඩේ ඉවරයි. ඔය 6 සතුටින් තිබ්බනම් වැඩේ ඉවරයි. ඒ කියන්නේ මේ ආරම්මන ප්‍රත්‍යයම මම මේකට තෝරගන්න හේතුව තමයි ආරම්මන ප්‍රත්‍ය තමයි මේ 6 ගැනම කිව්වේ. එහෙනම් ඔබට සතුටින් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි තියෙන්නේ. මෙතන තියෙනවා මේක ඇතුළට ඇතුල් වෙන ගේට්ටු 6ක්. හරි? මේ ගේට්ටු 6 ඇතුළට එනවා කවුද? කැමතිය වුණුත් එනවා. අකමැතිය වුණුත් එනවා. මෙතන ඉන්න කවුද? දුක් ගන්නා රාළ. කවුද? දුක් ගන්නා රාළ. මෙයා තමයි වැඩේ බලන්නේ. හරිද? මෙයා හොඳ කට්ටිය આવොත් උඩ පයින්නවා. සතුටින් විපිලෙනවා. නරක කට්ටිය આવොත් අඬා වැටෙනවා. දැන් ඔබට ඕන මොකද්ද? සන්තුට්ටි පරමන් දනන්න. පරම දනන්න මොකද වෙන්නේ? හානි වෙන්න බෑනේ. එහෙනම් හැමතිස්සෙම තියෙන්න ඕන කොහමද? එකම විදියෙන් තියෙන්න ඕන. හැමතිස්සෙම නොවෙනස් වන සතුටක් තියෙන්න ඕන. නොවෙනස් වන සතුටක් ඇති කර ගන්න මොකද වෙන්නේ? මෙන්න මෙයාට පොඩ්ඩක් කියලා දෙන්න ඕන මොකද්ද? මෙයාට කියලා දෙන්න ඕන මේක ආවොත් සතුටු වෙනවා, මේක ආවොත් දුක් වෙනවා. එහෙම නෙමෙයි. ඒක ආවත් සතුටු වෙන ක්‍රමයක් තියෙනවා. මොකද්ද ක්‍රමය? අන්න ඒකට ධර්මයේ ප ဋ ාණය භාවිතා කරන්න. පුදුම දහමක්. මේක ඉගෙන ගත්තට පස්සේ මේක භාවිතා කරනකොට පුදුම විදිහට ඔයාට තේරෙනවා අන්න අර පරම ධනය කියන තැනට අපි ලං වෙනවා. ඒක ලං වෙනවා. ඒක නිවනට ලං වුණොත් පරම ධනය ස්ථීරව පිහිටා සිටිනවා. ඊට මෙහා අපිට ඔය අඬන ඒවා, ශෝක කරන ඒවා, පරිදේව වෙන ඒවා, වැළපෙන ඒවා, ගහගන්න ඒවා, බැනගන්න ඒවා, එකට එක කරන ඒවා, කොඩි වින කරන ඒවා, අනවින කරන ඒවා, අහු කපන ඒවා, අබ කපන ඒවා, හූනියම් කරන ඔක්කොම නතර කරගන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. තේරෙනවද? ඕනවට වඩා ඇලෙන ඒවා, මහත්ය නැති වුණොත් නෝන ගඟේ පයින් ඒවා ඔක්කොම අයින් කරගන්න පුළුවන්. ඔක්කොම අයින් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මහත්ය හිටියත් සතුටුයි, මහත්ය මැරුණත් සතුටුයි. එහෙම හොඳද? දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා. මහත්ය මැරුණත් සතුටු වෙන එක හොඳද? හොඳයි. ඇයි? මහත්ය මැරුණාට පස්සේ දුක් වුණා කියලා මහත්ය එනවද? එන්නේ. ඒක දන්නවා. හැබැයි අපිට තියෙන මෝඩකම මොකද්ද? ඉහවහා ගිය මෝඩකමක් තියෙනවා. ඇඬුවේ නැත්නම් නිකන් ඇඟේ හැටයක් නෑ වගේ අඬන්න ඕනිමයි. අනිත් එක ගමේ කට්ටිය ඉන්නේ මොනව බලන්නද? අන්න හරි. ඔය කියන්නේ. හරිද? එහෙනම් මුන්දලා කරන වැඩ ටික තමයි කියන්නේ. හරිද?
ඕගොල්ලෝ මල ගෙදරක ගියත් යන්නේ මොකක් බලන්නද? ඈ? නෑ එහෙම එකක් අවංකව අපේ හිතයට නැද්ද අම්මා? එහෙම එකක් තියෙනවා. මොකද්ද? අපේ තියෙන නිකන් කුණු ගතියක් හදවතේ පත්ලේ තියෙනවා. මොකද්ද? ඒ මල ගෙදරට ගිහිල්ලා ඒ මල ගෙදර මිනිස්සයා ඇඬුවේ නැත්නම් අපිට නිකන් මොකද්ද වගේ නේ? ඒ ගෑනිට නම් කිසි ගාණක් නෑ අක්කා. ඔය ගෑනිට වෙන එකක් මොකක් හරි තියනවද කොහෙද? කියලා එහෙම පදයකුත් හදනවද නැද්ද? එහෙම එකක් හදනවා. අඩුම ගානේ එහෙම නොකියුවත් දෙන්නෙක් එක නොකියුවත් අපේ හිත ඇතුලේ හරි පොඩ්ඩක් පොඩි වෙනසක් තියෙනවා. හැබැයි මේ කතාව තුල මම ඔබට මතක් කරනවා මිනිස්සයා ජීවතුන් අතර හිටියත් තේරෙනි ඕනවට වඩා සතුටු වෙන්නේ නැති. මහත්තයා මැරුණන් පස්සේ නේ නෝනා මැරුණන් පස්සේ ඕනවට වඩා දුක් වෙලා යටිගිරියෙන් කෑ ගහලා මිනි පෙට්ටිය අල්ලගෙන කාලා නේද? පොළොවේ පස් කාලා කෑ ගහලා කලන්තේ දාලා දැන් ඕගොල්ලන්ගේ ගෙදරක මලගයක් වෙන්නකෝ බලන්න. නේද? සාමි පුරුෂයා මැරුණොත් නෝනා අල්ල ගන්න 7-8 දෙනෙක් ඕන. ඇයි? බඩ මැද්දෙන් එකෙක් අල්ල ගන්නවා. ඊට අත් දෙක තව දෙන්නෙක් අල්ල ගන්නවා. කකුල් දෙක තව එක්කෙනෙක්. ඔළුව තව එක්කෙනෙක් අල්ල ගන්නවා. තේරෙනවනේ? ඇක්සිඩන්ට් රෝඩ් එක වගේ. එහෙම වෙන්න ඕනේ. ඇයි? දැන් කිසා ගෝතමීට කියපු පණිවිඩය වාට ආයි කියන බුදුහාමුදුරු වෙන්න ඕනද? නොමලගේකින් අබැට මිටක් හොයාගෙන වරින් කියලා කියන්නේ. එහෙම ඕනේ. අපි ඒක පරමාදර්ශයට කරගෙන මේ ප ဋ ාහන ධර්මයේ වගේ දෙයක් ඉගෙනගෙන අහලා සුණාත ධාරේත දරාගෙන චරාත ඒ වෙලාවේ හැසිරෙන්න ඕන. අපච්චි ධර්මයේ තියෙන මොන වගේ වෙලාවට හැසිරෙන්නේද? කරදරයක් බාධාවක් වෙච්ච වෙලාවට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට ඒ ප්‍රශ්නේ මිදෙන්නයි ධර්මයේ තියෙන්න ඕන. නැත්නම් අපි සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්නයක් නැති වෙච්ච වෙලාව ප්‍රශ්නයක් නැති වෙලාවේ කිසිම ගැටලුවක් නැති වෙලාවේ කාගෙන්වත් හානියක් නැති වෙලාවේ නේද? ඒ වෙලාවට ඉතින් ධර්මයේ ඕන කෙනෙකුට භාවිතා කළ හැකි. කියන්නත් පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව Tamanට ප්‍රශ්නයක් ආපු වෙලාවේ මේක භාවිතා කරන්න Taman දක්ෂ වෙන්න. හරිනේ? එහෙනම් දැන් අපි කතා කරමු පළවෙනි එක මොකද්ද? මේ ආරම්මන ප්‍රත්‍යේ පළවෙනි කාරණාව තමයි රූපායතනං චක්ඛු විඥාන ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චය. ආරම්මන පච්චයේන පච්චය. හරි? තේරුණා නේද? ධර්මදේශනාවට කලින් ඇවිල්ලා වාඩි වෙනකොටම යාළුවෙක් ඇවිල්ලා හිටියා. නේ? කොහොමද මිත්‍රයා කියලා ඇහුවනේ නේද? නේ? කාලයකට පස්සේ දැක්කේ. එතකොට ප්‍රිය දසුණක්. මිත්‍රයා කියන්නේ ප්‍රිය දසුණක්. ස්වාමීන් වහන්සේට පේන හැමදේම නේද? ඔව් හරිද? මිත්‍රයා කියන්නේ කවුද? ප්‍රිය දසුණක්. තමන්ගේ ඉෂ්ට වූ රූපාරම්මණය, ඉෂ්ට රූපාරම්මණය. අපි හිතමු අපච්චිගේ ළඟම වාඩි වෙනවා පරම දුෂ්ටයෙක්, පරම හතුරෙක්. දැන් මොකෝ කියලා මෙහෙම බලන්නේ නේද? මේකගේ ගාව මට වාඩි වෙන්න උනානේ කියලා දැන් ඉන්නේ ගැටුමක නේද? අපච්චි මතක තියාගන්න ඕන අර වර්ණ රූපයත් මේ වර්ණ රූපයත් දෙකම වර්ණ රූපයක් පමණයි. තේරුණානේ? එතෙන්දි ගැටෙන්නේ කවුද? මෙන්න මේ පුරුදු කරපු හිත. මොන පුරුදු කරපුද? කෙලෙස් වලට පුරුදු කරපු හිත. අපිට මේක කපන්න පුළුවන් නම්, අපිට මේක ගලවන්න පුළුවන් නම්, ඇත්ත පෙන්වන්න පුළුවන් නම්, අනේ එතකොට මොකද වෙන්නේ? මෙතන ඇවිල්ලා ඔයාගේ පරම හතුර හිටියත් ඔයාගේ ඇතුලේ දඟලන්නේ. මේ ඇතුලේ දැඟලිල්ලක් එන්නේ. දැන් තේරෙනවනේ? දැන් යාළුවා දැක්ක ගමන් ඇතුලෙන් එකක් මොකද්ද ඇවිල්ලා දැඟලුනේ. හා යාළුවා කොහොමද කියලා නේ? ඒ මොකද්ද? ඇලීමට දැඟලුවා. ඒ වගේම ඕකේ අනිත් පැත්ත මොකද්ද? ගැටීමට දඟලනවා. එහා පැත්තේ හිටියේ පරම හතුරෙක් නම් ඔබට පරම ඒ කියන්නේ අපි හිතමු ඔබට අවැඩක් කරපු ඔබේ ජීවිතේට සම්පූර්ණ අපි හිතමු උදාහරණයක් වශයෙන් තරුණ කාලේ ඔයාගේ නෝනත් එක්ක යාළුකමක් සම්බන්ධතාවයක් ඇති කරගත්ත මහත්තයා එතන ඇවිල්ලා හිටියා කියලා හිතන්නකෝ. දැන් මොකද වෙන්නේ? ඒ ටික ඔක්කොම හිත යටින් ඇවිල්ලා පුපුරනවනේ. මේක ඇතුලේ මෙතන හිටියට බන ඇහුවට ඇතුලේ මොකද වෙන්නේ? ඇතුලේ තනිකර ගිනි ජාලාවනේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දෙනවා මොකද්ද? ඕක රූපයක් විතරයි. ඕක වර්ණ රූපයක් විතරයි. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ බණ කියන මටත් ඕක පොදුද නැද්ද? පොදුයි. ඒතකොට මම බණ කිව්වට අහගන්න. මම බණ කිව්වට මට මෙහෙම ප්‍රශ්නයක් ආපු වෙලාවේ මම බලන්නේ නැත්නම් මම මොකද අනුන්ගේ හරක් බලන ගොපල්ලෙක් වගේනේ. මම ඔයාලට බණ කියලා තියෙනවා මට ප්‍රශ්නයක් ආපු වෙලාවට මම මොකද ඉන්නේ? මරා ගන්නවා. නෑ මට කවුරු හරි රවනකොට මට කවුරු හරි බනින්නකොට මට කවුරු හරි ඔරවනකොට ඒ රූපය රූපයක් ලෙස දැකලා මමද එයින් මිදෙන්න උත්සාහ ගන්න ගමන් මම මගේ අම්මලාට කියලා දෙනවා අප්පච්චිලාට කියලා දෙනවා අප්පච්චි මේක සිද්ධිය මේකයි මේ සිද්ධිය ඔබත් බලන්න ඕන මමත් බලන්න ඕන මිදෙන්න ඕන. දැන් අපි හිතමු මෙහෙම දැන් ඔන්න මම මෙහෙම මේ කටයුතු මේ බණ කියලා ඉවරලා මට දැන් ඒක පුරුදු වෙලානේ තියෙන්නේ. එතකොට බලන්න ලේසි. හැබැයි අපි හිතමුකෝ මෙහෙම මට අවසිහියක් ආපු වෙලාවට ඒ කියන්නේ සිහිය නැති වෙච්ච වෙලාවට කවුරු හරි
රූපයක් එකපාරටම ඔන්න ඔරවනවා. ඒ වෙලාවට එකපාරටම මගේ හිත පිටපනින්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඔබේ හිතත් එහෙමයි. හැබැයි දැන් අපිට තියෙන chance එකක් තියෙන මොකද්ද? එහෙම හිත පිටපැන්නත් ඇදගෙන සති ගණන් අරගෙන යන්නේ නෑ. දවස් ගණන් අරගෙන යන්නේ නෑ. පැය ගණන් අරගෙන යන්නේ නෑ. ඊටාම ඉක්මනින් මොකද වෙන්නේ? ආයි මේක යථා තත්ත්වයට පෙරලා ගන්න අපිට ධර්මයේ කියන ආයුධය තිබෙනවා අප්පච්චි. ඔන්න ඕකයි chance එක. නැත්නම් ගොඩක් අය හිතාගෙන ඉන්නවා අරියදර්ශන ස්වාමීන් වහන්සේ බණ කියනවා. අරියදර්ශන ස්වාමීන් වහන්සේගේ අතින් කීයටවත් එහෙම වැරද්දක් වෙන්න බෑ කියලා. නමුත් වැරද්දක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඉස්සර වගේ ගිහි කාලේ වගේ බණ දන් නැති කාලේ වගේ දිගට පවත්වගෙන ගිහිල්ලා බද්ධ වෛරයකට ගිහිල්ලානේ. එහෙම වෙන්න ඕනේ නැහැ. දැන් තේරෙනවා මේක රූපයක්. අපරාධේ මගේ හිත චුට්ටක් වැටුණා. දැන් මං ආයෙක ඒක නැගිට්ටව ගන්නවා නේ. අන්න එහෙමයි. දැන් එහෙනම් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මම මේ කියන කතාව හොඳින් අහගෙන පුළුවන් තරම් ජීවිතේ භාවිත කරන්න බහුලීකృత කරන්න. හැබැයි ඒක බැරි වෙච්ච වෙලාවට වැටෙන්න යන්න එපා. දැන් අපේ කට්ටියට ඕක කියලා දුන්නම් පස්සේ තියෙනවා මොකද්ද? අපි හිතමු යම් කිසි වෙලාවක ඕක භාවිතා කරන්න බැරුව ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න මතක් වෙනවා. මතක් වුණාට පස්සේ පසුතැවෙනවා. ඒ පසුතැවීම තව අකුසලයක්. අහලා තියෙනවද? පසුතැවීම කියන එකේදී වෙනවා නොකල කුසලයටත් පසුතැවෙනවා. කරපු අකුසලයටත් පසුතැවෙනවා. තේරුණා නේද? කුක්කුච්චේ කියලා කියන්නේ. එහෙනම් කරපු අකුසලයට පසුතැවුණත් වැඩක් නැහැ. ඇයි? ඒක කරලා ඉවරයි. ඊට පස්සේ නොකරපු කුසලයට කියන්නේ අනේ මට මේක කරගන්න බැරි වුණා. මට මෙහෙම ස්වාමින් වහන්සේ ඉගෙනුවට මේක වර්ණ රූපයක් නේ ළඟින් වාඩි වෙලා නේ මට එරෙව්වේ මට එරෙව්වේ අහවල් මිනිස්සයනේ කියලා හිතලා මම බැන්නානේ අපරාධිනේ බැන්නේ කියලා ඒකට පසුතැවෙනවා නම් අන්න ඒකත් වැඩක් නැති වැඩක්. හරි. ඊළඟට අපි බලමු දෙවනි කාරණාවට යන්. දැන් ඔන්න අපි කිව්වේ එකක් තමයි මොකද්ද? තමන්ගේ ඉස්සරහට ආපු වර්ණ රූපේ ඉෂ්ට එකක් නම් කැමති එකක් නම් ප්‍රිය එකක් නම් මොකද්ද කරන්නේ අපච්චි? ඒකට ඇලෙනවා. අප්‍රිය එකක් නම් ඒකට ගැටෙනවා. හොඳයි. මෙතන චක්කු විඤ්ඤාණ ධාතුව කිව්වේ මොකටද? චක්කු විඤ්ඤාණ සිතට නෑ ඇසේ පහළවන සිතට. ඊට පස්සේ තන් සම්පයුත්ත කාණංච ධම්මාණං කිව්වේ ඒ සමග සංප්‍රයුක්ත වූ ධර්මයන්ට. මොන සමගද? චක්කු විඤ්ඤාණ සිතත් එක්ක සංප්‍රයුක්ත වෙච්ච ධර්ම වලට. මොනවද අපච්චි චක්කු විඤ්ඤාණ සිතත් එක්ක සංප්‍රයුක්ත වන ධර්ම? චෛතසික 7ක් තියෙනවා. මෙන්න මේවට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 කියලා. මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර. කියන බලන්න. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර. ලියා ගන්න අවශ්‍යයි. ලියා ගන්න. චෛතසික 7. මොනවාද? සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. මොකක් එක්කද දෙන්නේ? චක්කු විඤ්ඤාණයත් සමග දෙන්නේ. කවුරුත් එක්කද? චක්කු විඤ්ඤාණ සිතත් සමග දෙන්නේ. එතකොට වර්ණ රූපයට කියන මොකක් කියලාද? රූපායතනය කියලා කියනවා. මොකද්ද කියන්නේ? වර්ණ රූපයට කියන රූපායතනය. රූපායතනය උදව් වෙනවා කවුරු හදන්නද? චක්කු විඤ්ඤාණය හදන්න. චක්කු විඤ්ඤාණය විතරක් නෙමෙයි හදන්නේ. චක්කු විඤ්ඤාණයත් සමග තිබෙන ඉතුරු චෛතසික ටිකත් උපද්දවනවා. ඒක තමයි කිව්වේ මොකද්ද? රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තන් සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. හරිනේ. ඔක තේරුම. රූපායතනං වර්ණ රූපය චක්කු විඤ්ඤාණ ධාතුයා චක්කු විඤ්ඤාණ සිතටද තන් සම්පයුත්තකානංච ධම්මානං ඒ තුල තිබෙන චෛතසික 7ටද තං ආරම්මන පච්චයේන පච්චයෝ අරමුණු වීම වශයෙන් උපකාර වන්නේ. හරිනේ. එතකොට චක්කු විඤ්ඤාණ සිත කියන්නේ මොකද්ද? ඇසේ හටගන්න සිත. ඒක මොකද්ද? පරමාර්ථ ධර්මයක්. ඒක විඤ්ඤාණ කියන පරමාර්ථ ධර්මය. පරමාර්ථ ධර්ම කීයක් තියෙනවද අපිට ඉගෙන ගන්න? 4යි. මොනවද 4? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. අභිධර්ම ඉගෙන ගන්න කට්ටියත් උස්සන්න බලන්න. එක්කෙනයි. අයියෝ. දැන් පරම සතුටින් ඉන්න ලෝන. පරම සතුටින් ඉන්න මොකද්ද කරන්න ඕන? පරම ධනය ගන්න සතුට ගන්න මොකද්ද කරන්න ඕන? මේව විදර්ශනා කරන්න පුළුවන් වෙනවා. ඉතින් විදර්ශනා කරන්න විදර්ශනාවට අවශ්‍ය මූලික දේ මොකද්ද? අභිධර්මයේ ඉගෙන ගන්න ඕන. දැන් අභිධර්මයේ ඉගෙන ගන්න නැති කෙනාට විදර්ශනා කරන්නේ කොහොමද? අපච්චි ඔයාගේ account එකේ 7-5ක් ගන්න නැතුව කාටවත් දන් දෙන්නේ කොහොමද? වියදම් කරන්නේ කොහොමද? එහෙනම් අභිධර්මයේ කියන දැන් මේ බලන්න මේ ඔක්කොගෙම කියන්නේ මොනවද? සිත් ගැන. මේ ඔක්කොගෙම කියන්නේ රූප ගැන. චෛතසික ගැන කියන්නේ. ඔබ චෛතසික එකක්වත් දන්නේ නැත්නම්
පරම ධනං තමයි. වයස කීයදම්ම? 69යි. 69යි. ළඟදිද බෞද්ධ උනේ? ඈ? ළඟදිද බෞද්ධ උනේ? කතෝලිකව ඉපදුනේ. හා. බෞද්ධ වෙලා කොච්චර කාලද? ඈ? අවුරුදු 10ක් විතර වෙනවා. එහෙම වෙලත් අවුරුදු 10ක් ගිහිල්ලත් තාම ඔයා සැබෑ බෞද්ධයෙක් නෙමෙයි. මම කියන කතාව පිළිගන්න. සැබෑ බෞද්ධයෙක් නෙමෙයි. මොකෝ නිකන් මූණ රවුම් උනේ. සැබෑ බෞද්ධයෙක් නම් බුදුරජාණන් වහන්සේ කියපු නිවනට යන්න පාර හොයා ගන්න ඕන. හරිද? ඔබතුමා උපතින්ම බෞද්ධනේ. උපතින්ම බෞද්ධනේ. වයස 72යි. ඔයා අරයා 10යි බෞද්ධ වෙලා. ඔයා 72ක්ම බෞද්ධ. උප්පත්තියෙම බෞද්ධ. ඔය මේ අතර වෙනසකුත් නැහැනේ. ඔයාටත් අභිධර්මේ බෑනේ. ඔයත් සැබෑ බෞද්ධෙන් නෙමෙයි. ඒ කියන්නේ මොකද්ද? උපැන්නෙට බෞද්ධ, ලේබල් බෞද්ධ, නිකම් බෞද්ධ. දැන් තේරෙනවද? මං අවුරුදු 34 පැවිදි වෙන්නේ. මාත් 34 නිකම් බෞද්ධ, ලේබල් බෞද්ධ. ඒ කියන්නේ අභිධර්මයක් දන්නේ, සිතක් දන්නේ, චෛතසිකයක් දන්නේ. දැන් අපි තු මට ලෝභ හිතක් ඇති වුණා නම් මේ මොන හිතක්ද කියලා දන්නේ. මේක ඇති උනේ කොහෙන්ද කියලා දන්නේ. ඒ සිත ඇති වෙන්න හේතුව මොකක්ද දන්නේ, ප්‍රත්‍ය මොකක්ද කියලා දන්නේ. එතකොට ඒකෙන් තේරුම් ගන්න අපි හරිද බුදුහාමුදුරුවෝ මේ ලංකාවෙත් ඉපදිලා බෞද්ධ අම්මා කෙනෙක්ගේ කුසෙත් ඉපදිලා හරිද තේරෙනවද කියලා අපිට තාමත් බැරි නම් අප්පච්චි මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා අපිට. ඒක නිකම් වැරද්දක් නෙවෙයි, ස්වල්ප සුළුපටු වැරද්දක් නෙවෙයි. ඒක මට තේරෙන්නේ මට සමහර වෙලාවට මං කුටියට ගිහිල්ලා තනියම කල්පනා කරලා අඬනවා මම. මට කඳුළු වෙනවා. ඒ කියන්නේ මේ ලංකාවේ බෞද්ධ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණයි. ඔයා හිතන්නකෝ අම්මා මමත් මහාන වෙන්නේ නැතුව හිටියනම් අද. ඔයාගේ මට්ටමේම තමයි. ඇයි අපිට මේ ලාභේ නැහැ. මේ ධර්ම ඥානෙ නැහැ. තේරෙනවනේ? අපිත් පන්සල් ගියා. අපිත් සිල් සමාදන් වුණා. මන් දහම් පාසලේ හොඳම ශිෂ්‍යයා. දක්ෂම ශිෂ්‍යයා. හරිද? විවාද තරංග. හරිද? පද්‍ය ගායනා, පද්‍ය රචනා, ගද්‍ය රචනා, කතික තරංග හැම එකකම පළවෙනි තැනම. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? හරිද? බෞද්ධ ලේබල්. ලේබල් බෞද්ධ. හැබැයි නිවන් දකින්න මේ ලෝක හසරක් අපි දැනගෙන හිටියේ නෑ. ඉතින් මේ මහාන වෙලා අවුරුදු 9 ඇතුළත තමයි මේ ධර්මය ඉගෙන ගත්තේ. ඒකෙත් මේ සියල්ලෙන් සියල්ල ඉගෙන ගත්තා කියන එක නෙමෙයි. අපි මේ චුට්ටක් හරි ඉගෙනගෙන තේරෙනවද නිවන් දකින්නට අවශ්‍ය මාවත හොයාගෙන තියෙනවා. ඒසා ඔබට මම කියන්නේ කරුණාකරලා ඊළඟ පෝය වෙනකන් නම් ඔය මට්ටමින් ඉන්න එපා. අනිවාර්යෙන් මොකද්ද කරන්න ඕන? සිත් 89 අරගෙන සිත් 89 ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ලියාගෙන gedara බිත්තියේ අලවලා පාඩම් කරලා මේ දරුවන්ටත් පාඩම් කරන්න අවස්ථාව සලසලා දීලා දැන් නම් මේ චූටි දරුවොත් මොකද වෙන්නේ? වයසට යනකොට තමයි යාලට ධර්මය හොයන්නේ. ඒත් හැබැයි ධර්මයේනේ. දැන් බලන්න සමහර දරුවෝ ඉන්නවා. දැන් බණක් අහන්න ආවට පස්සේ ඒ දරුවෝ වෙනම අවධානයකින් ඉන්නේ. ඒ හේතුව මොකද්ද? මහ කක්කුට්ටු ඇදේට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් පොඩි කක්කුට්ටු හරියට එන්නේ නැහැ. වෙන ඕන එකකට ගියොත් ඇස් අයාගෙන බලාගෙන ඉන්නවා. සංගීත සංදර්ශනයකට ගියොත් නාට්‍යයක් බලන්න ගියොත්. හැබැයි බණක් අහන්න ගියොත් විවිධ අවධාන වල ඉන්නේ. ඒකට හේතුව මොකද්ද? බණ අස්සන්න පුරුදු කරලා නැහැ අපේ බෞද්ධ සමාජය. දහම් පාසලෙන් කෙරෙන්න ඕන එක දහම් පාසලෙන් කෙරෙලානේ. පුංචි කාලේ අපිට හරියට අපි බලන්න ගිහිල්ලා බුරුම රටේ එහෙම. තායිලන්තේ ගිහිල්ලා බලන්න. ඒක පොඩ්ඩි ළමයාගේ ඉඳලා ධර්මඥානයට යොමු කළා. ත්‍රිපිටකය දන්නවා. අපේ ළමයි ත්‍රිපිටකය දැකලවත් නැහැ. දැකලා තියෙනවා ගේම් ගහන්න. ඒව තමයි අපේ ළමයි දන්නේ. නමුත් ඔය දැන් මං ගාවත් ෆෝන් එකක් තියෙනවා. මං ඒකෙන් ත්‍රිපිටකය කියවන. අපේ ළමයි පොඩි කාලේ ඉඳලම දැන් හුරු වෙලා තියෙන්නේ මොකද්ද? ගේම් ගහන්න. ඒකට වැරද්ද කාගේද? මහ කක්කුට්ටන්ගේ. හරි. ඒගොල්ලන්ටත් ධර්මඥානෙ නැති වෙනකොට පොඩි අයට ඉතින් කොහෙන් ලැබෙන්නේද? හරි. අහගන්න. දැන් එහෙනම් ඔන්න පළවෙනි එක කිව්වේ මොකද්ද? රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මාණං ආරම්මන පච්චේන පච්චයෝ. පිටිවසෙම ඉන්න දුව කියන බලන්න චක්කු විඤ්ඤාණ කීයක් හට ගන්නවද ඇහි? චක්කු විඤ්ඤාණ චක්කු විඤ්ඤාණ 7යි? නෑ. චක්කු විඤ්ඤාණ කීයක් හට ගන්නවද? 2යි. මොකද්ද චක්කු විඤ්ඤාණ 2? එකක් තමයි බුදු පිළිමයක්, මල් වට්ටියක්, රුවන්වැලි සෑය, ස්වාමීන් වහන්සේ නමක් දැක්කහම කුසල විපාක චක්කු විඤ්ඤාණය. මොකද ඒක? කුසල විපාක චක්කු විඤ්ඤාණය. අසූචි ගොඩක් ලේ තැවරිලා වැටලා ඉන්න කෙනෙක්, අප්‍රිය කෙනෙක්, අකමැති කෙනෙක් නේ, අප්‍රිය දසුණක්, ඔල්මනක්, ඒ වගේ එකක් දැක්කහම අකුසල විපාක චක්කු විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය 2යි. දැන් ඔබ බලන්න, ඔබ
ඒ වගේ එකක් දැක්කහමත් උපදිනෝ චක්කු විඥානය. බුදු පිළිමයක් දැක්කහමත් උපදිනෝ චක්කු විඥානය. ඔබ හිතාගෙන ඉන්නෝ දෙකම එකයි කියලා. ඒ කියන්නේ මොකක්ද ඒකට හේතුව? ඔබ ඉගෙනගෙන නැහැ. පැහැදිලිව තේරුම් ගන්න. මොකද්ද හේතුව? ඔබට ඒක උගන්වලා නැහැ. ඇත්තටම ඉතින් ඉබේ ඉගෙන ගන්න නෑනේ යම උගන්වන්න ඕනනේ. ඒකට ඉන්න ඕන කවුද? හාමුදුරුවරුනේ. ඉතින් මගෙන් ඒ කාර්යය කෙරෙන්නේ නැත්නම් මොකද්ද කරලා තියෙන්නේ? ඒකනේ මම මේ බණ කියනකොට ටිකක් සැරට කියන්නේ හේතුව මොකද්ද? ලංකාවේ බෞද්ධයන්ට අවුරුදු 60 ගිහිල්ලා 70 ගිහිල්ලා 80 ගිහිල්ලා තාම බෞද්ධ ලේබල්. නිකන් ලේබල් බෞද්ධ වෙලා නැහැ. ඉතින් මමත් මේක නිකන් බණක් කියලා ඉවරලා පැයක් ඔයගොල්ලෝ හුරතල් කරලා යවල වැඩක් නැහැ. මට හිතෙන්නේ මොන පැත්තේ ඉඳලාද ඇවිල්ලා තියෙන්නේ මේ දෙනියායේ පැත්ත නේද මා කඳුරනේ. ඒකනේ. දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට මතක තියාගන්න ඕනේ මේ දුර බැහැර ගෙවාගෙන එන්නේ මොකටද? ටීවී එකේ පෙනී හිටින්න නෙමෙයි. දහමක් ඉගෙනගෙන නිවන් දකින්න පාර හොයාගන්න. ඉතින් මමත් ඇවිල්ලා ඕගොල්ලෝ හුරතල් කරලා යවුවොත් මං කරන්නේ වැඩක්මයි. ඒසා මේකදී අපි හරියට ඉගෙන ගමු. දෙවෙනි කාරණාව. සද්දා එතනං සෝත විඥාන ධාතුයා තන් සම්පයුත්ත කාණංච ධම්මානං ආරම්මන පච්චේන පච්චෝ. මං එකක් ඔබට අවධාරණය කළා. ලබන පොය වෙනකන් ඔය විදියට ජීවත් වෙන්න එපා. මොකද කරන්න ඕන? මේ දරු මල්ලොත් එක්කම මේ ධර්මඥානය දියුණු කරගෙන gedara නේද? gedara ධර්ම සාකච්ඡාවක් කරලා සිල් ගන්න ගිය දවසට කට්ටියම අක්කා ඔයා සිත් කීයක් දන්නවද? සිත් 89න් මේ සිත මොකද්ද? කෑමක් කනකොට ඇති වෙන සිත මොකද්ද? නේද? ලස්සන ඇඳුමක් දකින්නකොට ඇති වෙන සිත මොකද්ද? මල gedara අඬනකොට ඇති වෙන සිත මොකද්ද? මේව අහන්න ඕන. මේ ධර්මඥානෙ දියුණු කරගන්න. ඊළඟට ප ဋ ාහන දේශනා YouTube එකේ මගේ අනන්ත අප්‍රමාණ තියෙනවා. ඒවා අහලි වෙරලා ලියලා ධර්මඥානෙ පුරුදු කරගන්න ඕන. අපච්චි දැන් ඔයාට අවුරුදු 60 නම් 70 නම් මැරෙන්න තව ටික කාලයයිනේ තියෙන්නේ. දෙවියනේ ඉක්මන් කරන්න. හරිද? එක මොහොතක් අපතේ හරින්න එපා. තේරෙනවනේ? කඩවල් ගානේ රස්තියාදු වෙවි ඉන්න එපා. තේරෙනවනේ? gedara නිකන් ඉන්න එපා. ඔබට පුළුවන් ඔය වගේ පොතක් අරගෙන YouTube එකෙන් දුවගේ පොතාගේ ෆෝන් එක ඉල්ලගෙන ඒකෙන් ඩවුන්ලෝඩ් කරගෙන පුතේ මට මේක ඩවුන්ලෝඩ් කරලා දෙන්න. අර කිරිවත්තුඩුවේ හාමුදුරන්ගේ ප ဋ ාහන දේශනාවක් බලන්න දෙන්න. ඒක අරගෙන ලියන්න අපච්චි ස්ටොප් කරන්න. ඉතුරු ටික ලියන්න, ආයෙ ප්ලේ කරන්න, ඒ ටික අහන්න, ඒ ටික බලන්න, මේව බල ලියන්න. ඔයා ඒකාන්තෙන් දන්නවා මම මේ කියපු විදියට කළොත් මාස 6ක් යන්න කලින් ඔයාට තේරෙයි ස්වාමින් වහන්සේ කිව්ව කතාව ඇත්තද බොරුද කියලා. හැබැයි ඒක කරන්න ඕන. ලෙඩ වෙලා ඔයා බේත් ටිකක් ගන්න ගියාම දොස්තර බේත් දුන්නට ඔයා ගෙදර ගිහිල්ලා ගෙනල්ලා ලාච්චුවේ දාලා තිබුණොත් ලෙඩ සනීප වෙන්නේ නැහැ නේ. මට කරන්න පුළුවන් බේත් දෙන එක විතරයි, බොන එක ඔයාගේ වැඩක් නේ. තේරෙනවනේ? හරි. සද්දා එතනං සෝත විඥාන ධාතුයා තන් සම්පයුත්ත කාණංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. දැන් අපි හිතමු ඔබට ඔබේ ඔෆිස් එකේ කවුරු හරි මිනිස්සෙක් බනිනෝ. ගෙදරදී ස්වයං පුරුෂයා බනිනෝ. එහෙම නැත්නම් අම්මා බනිනෝ, තාත්තා බනිනෝ. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් ඔබට බනිනෝ. බනිනවා කියන්නේ ඔයා ඉෂ්ටද ප්‍රියද අප්‍රියද? අප්‍රියයි. හැබැයි ඔබ අකමැති වූ දේ මොකද්ද වෙන්නේ? සිද්ධ වෙනවා. අකමැති වූ දේ සිද්ධ වෙනකොට ඔබට මොකද්ද ඇති වෙන්නේ? තරහක් ඇති වෙනවා. අද ඉඳලා ඔබට පරම සතුටින් ඉන්න නේ ඕන. නේද? පරම ධනයක් නේ ඕන. එහෙනම් මොකද්ද කරන්න ඕන? අද ඉඳලා බැන්නත් ඔයා කල්පනා කරන්න මොකද්ද? සද්දායතනං මේක සද්දයක් විතරයි. ඒ සද්දේ මගේ මිනිහාගේ නෙමෙයි. ඒ සද්දේ අල්ලපු ගෙදර මිනිස්සයාගේ නෙමෙයි. ඒ සද්දේ බොස්ගේ නෙමෙයි. ඔෆිස් එකේ බොස්ගේ නෙමෙයි. දැන් අපිට මොකක්ද දෙන්නේ? අපිට බනිනකොටම අපි ඒක ගැට ගැහෙනව කාටද? පුද්ගලයෙකුට ගැට ගැහෙනවා. ඒ ශබ්දයක් විතරයි. බුදුරජාණන් වහන්සේ කිව්වේ ශබ්දය කියන්නේ රූපයක්. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය නේද? ශබ්ද කියන්නේ රූපයක්. ඒ රූපය කාටද ගැට ගැහුවේ? පුද්ගලයෙකුට ගැට ගැහුවා. බුදුහාමුදුරුවෝ කිව්වා බහි ජටා. බාහිරේ ගැට ගැහුවා කාට හරි. අන්තෝ ජටා. ඇහුනේ මොකද්ද? සෝත විඥානය. සෝත විඥානය කියන්නේ සිත. මේ සිත කියන්නේ පරමාර්ථ ධර්මයක්. ඒ පරමාර්ථ ධර්මයේ ඔබ මම කරගත්තා. මොකද්ද? මට බැන්න. අහවලා මට බැන්න. අන්න මොකද්ද කරන්නේ? ඒ පැත්තෙත් සත්වයක්, මේ පැත්තෙත් පුද්ගලෙක් අල්ලගත්තා. සත්ව පුද්ගල සංඥාවෙන් ගත්තා. ඕකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය වැඩෙනවා. වැඩෙන්න ඔයාව සතර අපායට යනවා. කො බලන්න. හතර අපායට යන කැමති කට්ටිය අත උස්සන්න බලන්න. හතර අපායට යන්න කැමති කට්ටිය. මල පෙරේතෙක්, යක්ෂයෙක්, බල්ලෙක්, හරකෙක් වෙන්න කැමති කට්ටිය. කැමති නෑනේ? ඒ කැමති නෑ කියලා මං ඒකට කැමති නෑ කී හිටියට වැඩක් නෑ. එහෙකෙන් මිදෙන්න අවශ්‍ය කටයුතු ටික නොකර. තේරෙනවනේ? දැන්
අපිට අනේ මට නම් බෑ හරකෙක් වෙන්න කියලා කිව්වට ඒකට අවශ්‍ය කටයුතු ටික කරොත් හරකෙක් වෙන එක ඔටෝ වෙන්නේ, ඉබේ වෙන්නේ. එහෙනම් හරකෙක් වෙන එක, ප්‍රේතෙක් වෙන එක, නිර්සතෙක් වෙන එක, අසුරයෙක් වෙන එක නවත්ත ගන්න නම් මෙන්න මේ විදියට මේක බලන්න ඕන. පුරුදු කරන්න. ශබ්දය කාටවත් ගැට ගහන්න එපා. ඒකට බනින්න යන්න එපා. ඒකට රවන්න යන්න එපා. ගැටෙන්න යන්න එපා. ශබ්දේ ශබ්දයක් විතරයි. ඒ වගේම ඔයාට කවුරු හරි කෙනෙක් හොඳ කියනවා. අනේ මෙහෙමයි මෙයා මෙහෙමයි සද්ගුණවත් මෙහෙම උපාසක මහතා කියලා. ඒ කියනකොට ඔයා ඒකට ඇලුනොත් ඒ ඇලිලා ඒකත් ඔයාව සතර අපායට දක්වනවා. දැන් තේරුණානේ? ඒ ඇලීමත් ඒ ගැටීමත් දෙකම නතර කරගන්න නම් මේක ශබ්දයක් විතරයි කියලා පුරුදු කරන්න. දකින්න. මේක මොකද්ද? සද්දායතන හයියෙන් කියමු. ප ဋ ාණ සජ්ජායනාව කරනවද ඔයගොල්ලෝ? ඈ කරනවනේ? ඔය තාලෙටද කරන්නේ? ඈ ඔය තාලෙටද කරන්නේ? සද්දායතනං සෝත විඥාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. හරිද? මේක මේ තාලේ හොයාගන්න අමාරු නම් YouTube එකේ තියෙනවා කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින් වහන්සේගේ ප ဋ ාණ ධර්ම වන්දනාව කියලා එකක්. අන්න ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒකත් එක්ක මාසයක් කියලා පුරුදු වෙන්න. එහෙම පුරුදු වුණාට පස්සේ ඒ තාලෙට පුරුදු වෙනෝනේ. මම අලුත් තාලයක් හඳුන්වලා දීලා නෙමෙයි. ඒක මං අදහස අනුව කියන්නේ. ඒ කියන්නේ සද්දායතනං සද්ද රූපය සෝත විඥාන ධාතුයා සෝත විඥාන සිතටද තං සම්පයුත්තකානංච ධම්මානං ඒ සමග සම්ප්‍රයුක්ත වූ චෛතසික ධර්මයන්ටද. හරිනේ? ආරම්මන පච්චයේන පච්චයෝ අරමුණු වීම වශයෙන් ප්‍රත්‍ය වේ. හරි? අන්න එහෙම අදහස ගම්ම්‍ය වෙන පරිදි කියන්න. එතකොට මොකද වෙන්නේ? කාලයක් යනකොට ඔයාටම මේක වැටහෙන්න පටන් ගන්නවා ඉබේම වාගේ. ඒක හරි ආශ්චර්යයක්. තේරුණානේ? අනිත් එක මතක තියාගන්න. මේ පුදුම මේ හරියට කිව්වොත් පුදුම ආශ්චර්යයක් තියෙනවා. දැන් ඊයේ රාත්‍රී මම මාතර පැත්තේ ධර්මදේශනාවකට වැඩම කළා. මගේ තාත්තගේ නංගි දැන් බොහොම වයසයි, වැටිලා උකුල් ඇටෙත් කැඩිලා දැන් ඇඳට වෙලා ඉන්න එක තැන් වෙලා දැන් මරණාසන්නයි. හරිද? බෙඩ් ෂීට් එක එහෙම අකුලලා මෙහෙම කරලි වෙලා මේ කියන්නේ කොහෙද යන්න හදනෝ නිතරම කල්පනාව නැහැ, සිහියක් නැහැ, අඳුරන්නේ නැහැ මිනිස්සු. එහෙම. මම ඊයේ රාත්‍රී ධර්මදේශනාව අවසන් කරලා ගිහිල්ලි වෙලා ප ဋ ාණ සජ්ජායනාව කළා, අදිෂ්ඨානයක් කළා. හරිද? අදිෂ්ඨාන කළා විතරයි විනාඩි ගානයි අර සිහි මුලාව සම්පූර්ණයෙන් මිදිලා සිහිය ආවා. පන්සිල් මං ඇහුවා නැන්දම්මට මතකද පන්සිල්? පන්සිල් කිව්වා. මාස ගානකට පස්සේ සිහියෙන් කතා කළේ ඊයේ විතරයි. ඒ කියන්නේ මතක තියන්න මේකේ පුදුමාකාර බලයක් තියෙනවා. පුදුම ශක්තියක් තියෙනවා. ඒක හරියට සජ්ජායනා කරන්න. හරි? දැන් ඔය ඇත්තන්ට ධර්මඥානෙ නැත කියලා අනේ ස්වාමීන් වහන්සේ අපිට මේ අභිධර්මයේ තේරෙන්නේ නැහැ, මතක හිටින්නේ නැහැ, ස්වාමීන් වහන්සේ මේක ගැඹුරු වැඩි. නෑ අම්මා මම මේ කියන දේ කරන්න මාස 3ක් විතර හරියට ප ဋ ාණේ සජ්ජායනා කරන්න. ඔයාටම හිතෙනවා, ඔයාටම තේරෙනවා ඒක පුදුම දෙයක්. ඔයාටම මේවා ඉබේම වැටහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පෙර සසරේ පුරුදු කරපු ඒවා මතුවෙනවා කුසලයට. මම මේ කිව්වට නිකමට හරිද නේ? මම හාමුදුරුව කෙනෙක් නේ. කරලා බලන්නකො, බොරු කියන්නේ නෑනේ. උපසම්පදා භික්ෂුවක් නේ. මේක කරලා බලන්න නොවුනොත් මට බනින්. හරිද? ප්‍රඥායකටම හොයාගෙන ඇවිල්ලා බනින්. ඒ නිසා මම තහවුරු කරලා කියන්නේ මේකෙන් ප්‍රයෝජනයක් වෙනවමයි. මේක කරලා බලන්න. හරි? ඊළඟට දැන් එහෙනම් ඔන්න හොඳ සද්දයක් ආවත් ඒකට ඇලෙන්නත් එපා. නරක සද්දයක් ආවොත් ඒකට ගැටෙන්නත් එපා. අවස්ථා දෙකේදීම නිකන් ඉන්නත් එපා. මොකද බලන්න. සද්දායතනම් මේක සද්දයක් විතරයි කියලා බලන්න පුරුදු කරන්න. මේ හිත කියන්නේ මහා නොසන්ඩාලයක්. මෙයා දකින්න විදියට රැවටෙනවා. මේ රැවටීම නැති කරන්න නම් මොකද කරන්න ඕන? මෙයාට හරි එක කියලා දෙන්න ඕන. දැන් අපි රැවටෙන්නේ නැහැ කියලා නිකන් හිටියට හරියන්නේ නැහැ. රැවටීම නැති කරන්න පෙන්වන්න ඕන. පුරුදු කරන්න ඕන අපච්චි. තේරෙනවනේ? පුරුදු කරපු හිත, ඒ විදියට පුරුදු කරපු හිත මරණාසන්න වෙලාවෙදිත් ගොඩ යනවා. ප්‍රශ්නයක් එන වෙලාවෙදිත් ගොඩ යනවා. තේරෙනවනේ? කෙලස් ධර්ම කැපෙනවා. පුදුම සහනයක් ඔබට ලැබෙයි. හරි. ඊළඟ එක. ගන්ධායතනං ගාන විඥාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. ඔන්න දැන් ඔබට අපි හිතමු ඔබ ළඟින් වාඩි වෙලා ඉන්නකොට කාට හරි අපි හිතමු අදෝ වාතයක් පිට වුණා. දැන් මොකෝ වෙන්නේ? ඈ මොකද්ද වෙන්නේ? ගැටෙනවනේ නේ, ඔරවනවා නේද?
මේක මෙහෙමයි කියලා නේද? දැන් අපි එකට සිල් ගන්න වාඩි වෙලා ඉන්නවා. හැබැයි එක්කෙනෙකුට වාතයක් පිට වෙලා ගඳක් ආවොත් මොකද වෙන්නේ? කට්ටියම මේ පැත්ත හැරිලා ඔරවලා බලලා දැන් ප්‍රාබුද කොහෙද කාලා කියලා බනින්න පටන් ගන්නවනේ. එහෙනම් ඒ ගැටීම නරක ගන්ධය හමුවේ පුද්ගලයෙක් කරගෙනනේ. මේ නරක ගන්ධය ගන්ධායතනයේ ගන්ධ රූපය කියලා දකින්න අදක්ෂභාවයනේ. දැන් මං අහන ඉස්සෙල්ලම අහපු කාරණේ තමයි ඔබට ඕන ගැටි ගැටි සසර යන්නද නොගැටි සසරෙන් මිදෙන්නද? අන්න එහෙනම් අම්මා ඔයාට පුළුවන්. හරිද? එකක් තමයි නොදන්න මෝඩයාටත් ඔය වැඩේ බෑ. දෙවෙනි දැනගෙන ඉන්න අතිපණ්ඩිතයාටත් මේක බෑ. ඒ කියන්නේ මේක දැනගෙන ඉන්නවා ඒ වුණාට එයා ක්‍රියාත්මක කරන්නේ. දැනගෙන ඉන්නේ. හැබැයි මොකද වෙන්නේ? එයා මේක ක්‍රියාත්මක කරන්නේ. නොදන්න මෝඩයට කොහොමත් බෑනේ. එහෙනම් අද ඔබ දැනගත්තා. දැනගෙන මොකද කරන්නේ? ප්‍රායෝගිකව භාවිතා කරා. ගඳක් ආවා. ගඳක් ආවට පස්සේ බනින්නත් හිතේ. බනින්න හිතුණට බනින්නේ නැහැ. දැන් බලන්න මොකද්ද? අයියෝ ගන්ධයක්. මේක ගඳක් පමණයි. ගන්ධ ආයතනේ. මෙතන ඉපදුනේ ගාන විඥාන සිත විතරයි. අරක රූපයක් මේක නාමයක්. තේරෙනවනේ? ඒක රූප පරමාර්ථ ධර්මයක්. මේක නාම පරමාර්ථ ධර්මයක්. ඒක හේතුවයි මේක ඵලයයි. හේතුවක ඵලයක් පමණි. එය මගේ නිර්මාණයක් නොවේ. දෙවියන් වහන්සේගේ නිර්මාණයක් නොවේ. ඒක හේතුවක් හේතුවක ඵලයක්. මේ හේතුව ඇති විට මේ ඵලය ඇතිවේ. හේතුව නැති විට ඵලය නැතිවේ. එච්චරයි. ඕක දැක්කනම් මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් තමන්ගේ සක්කාය දෘෂ්ටිය ගෙවෙනවා. ගෙවිලා ගිහිල්ලා මොකද වෙන්නේ? සෝවන්. දැන් ඔයාලට තේරුණාද? ඔයා මං ඉස්සෙල්ලා කිව්වනේ ඔයා සැබෑ බෞද්ධයෙක් නෙමෙයි කියලා. දැන් තේරෙනවද සැබෑ බෞද්ධයෙක්ගේ කෘත්‍යය මොකද්ද කියලා? සැබෑ බෞද්ධයෙක් නම් මොකක්ද වෙන්නේ? මේ ධර්මයේ ඉගෙනගෙන බලන්න ඕන. එහෙම නැතුව නිකම්ම නිකන් මම බෞද්ධ මම බෝධි පූජා තියනවා මම බුදුන් වඳිනවා කිව්වට සැබෑ බෞද්ධයෙක් නෙමෙයි. නිකම් බෞද්ධයෙක්. එයා බෞද්ධයෙක්. දැන් අපේ බෞද්ධයෝ 100ට අපි හිතමු ඔය ඇත්තෝ හිතන්නකෝ අපේ බෞද්ධයන්ගෙන් කීයට කී දෙනාද අප්පච්චි හරියට බුදුන් වඳින්නේවත් කියලා. අපේ කට්ටිය මොකද කරන්නේ? දැන් රුවන්වැලි සෑය ගාවට ගියොත් හඳුන් කුරු මිටියක් පත්තු කරන වටේ දුවනවා. ජයසී මහ බෝධියට ගත්තොත් පැන් කලයක් අරගෙන වටේ දුවනවා. කවුද අප්පච්චි බුදුරජාණන් වහන්සේගේ මේ ප ဋ ාණ ධර්මයේ රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුය කියලා වාඩි වෙලා මේක සජ්ජායනා කරන පිරිස ඉන්නේ කීයද? අන්න බෞද්ධයෝ ටික. ඒකන් නිකන් කියන පිරිස වැඩක් නැහැ. මේක අදහස් මෙනෙහි කර කියන පිරිස කොච්චර අඩුද? හරි ඒ නිසා මතක තියාගන්න ඕන. ඔබට මේ විදර්ශනා බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ වෙන කිසිම ශාසනයක නැති නිවන් දකින මාවතක්. ඒ කියන්නේ හැමදාම සතුටින් ඉන්න මාවතක්. හැමදාම දුක් දුම්නස් ගලවන මාවතක්. ඔබ දක්ෂ වුණොත් පුළුවනි, අදක්ෂ වුණොත් බෑ. ඊළඟ රසායතනං ගිව්හා විඥාන ධාතුයා තන් සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. තේරෙන්නේ? තමන් කැමැතිම චොක්ලට් කෑල්ලක් දුන්නා. තමන් අකමැතිම කරවිල කෑල්ලක් කන්න දුන්නා. දෙකේදිම ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති මනසක් හදාගන්න නම් මොකද්ද කරන්න ඕන? ඒක රසායතනයේ බව, රස රූපයේ බව, ඒක පරමාර්ථ ධර්මයක් බව, මේක ජීවහා විඥානයේ බව, ඒක නාම පරමාර්ථ ධර්මයක් බව, මේ රූප පරමාර්ථ ධර්මයාගේ හේතුවක ඵලයක් වශයෙන් මේක උපදින බව ඔබ අවබෝධ කරගත්ත දවසට, මෙනෙහි කරන දවසට, එය විමසා බලන දවසට, එය හිතට ඔප්පු කරලා පෙන්වන දවසට ඔබ කෙලෙස් වලින් මිදෙනවා. ඒවෙන් මිදෙනවා. ඒකේ ඒ තියෙන ගැටීමෙන් ඇලීමෙන් මිදෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් චොකලට් කෑල්ලට ඇලෙනවා. චොකලට් කෑල්ල ඇලෙනව නෙමෙයි. චොකලට් කෑල්ලට හිත ඇලෙනවා. ඊට පස්සේ කරවිල කෑල්ලට හිත ගැටෙනවා. ඔයා බලන්නකො නිකමට. ළමයින්ට එහෙම බත් බෙදනකොට බලන්නකො. හරිද? වැඩි ඕන්නේ අම්මා. හරිද? අපි පැවිදි වෙච්ච කාලේ හරිද? පැවිදි වෙච්ච කාලේ කරවිල බෙදනකොට අපේ හිත වෙනස් වෙනවා. කරවිල බෙදනකොට හිත වෙනස් වෙනවා. අකමැති කෑම බෙදනකොට හිත වෙනස් වෙනවා, ගැටෙනවා උපාසකම්මලත් එක්ක. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒක බලලා තමයි හිත හදාගන්න. දැන් ඔය මම කිව්වේ එළියට නොකියන කතාවක් හාමුදුරුවෝ. දැන් ඒක කිව්වොත් මොකද දාන්නේ නැති වෙනවනේ. හරිද? මේ උන්දලට දෙන්න හොඳ එකම විතරන්නේ. ආ නෑ. ඇත්තටම හිත ගැටෙන. මේ හිත ඉතින් මහනකො මේකට සිවුර දැම්මට මේ හිත තාමත් තියෙනවනේ. ගෙදරින් ගෙන අපු හිත මොකෝ එකපාරටම කපලා අයින් කරලා වෙන හිතක් ප්ලග් කරගෙන එන්නද? ඒ හිත තියෙනවනේ. ඉතින් අර තිත්ත කරවිලයකට ගැටෙනවා. ගැටෙන්නේ තිත්ත කරවිලත් එක්ක නෙමෙයි බෙදපු උපාසකම්මත් එක්ක. මේකි බොල අදත් අරගෙන ඇවිල්ලා කරවිල කියලා. හරිද? එහෙම හිතෙනවා. ඉතින් එතකොට මොකද්ද කරන්න ඕන? ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ දන්නවා මේක මොකද්ද? රසායතනං. මේක ජීවහා විඥාන ධාතුය. මේකට ගැටලා වැඩක් නෑ. මේකේ ධර්මතාවය ප්‍රකට. අන්න එහෙම ධර්මතාවය දකින්න. ඊට පස්සේ අපි තුමු මෙහෙම
දැන් හොඳට රසට දානේ උයාගෙන ඉන්න උපාසකම්මට ඇලෙනවා. අනේ මෙයාලා තමයි හොඳටම දන් දෙන්නේ. ඊට පස්සේ තිත්ත කරවිල විතරක් උයාගෙන ඉන්න උපාසකම්මට ගැටෙනවා. මේ උන්නම් දානේ දෙන්නවත් දන්නේ නැහැ කියලා එහෙම ගැ. අන්න ඒක දුරු වෙනව කොහොමද? හිත බලලා පුරුදු කළා. නැත්නම් ගැටෙනවා. හරි. නොදන්න කෙනා ගැටෙනවා. තේරුණානේ? මම දන්න සමහර ස්ථාන තියෙන සමහර ස්වාමීන් වහන්සේලා කෙලින්ම දායකයට බයිනවා. හරිද? හැබැයි මම මෙච්චර කාලයක් ඉඳලා තියෙනවා කිසිම දවසක දානගෙන ආපු මිනිස්සුෙකුට බැනලා නැහැ. ඒකට හේතුව මොකද්ද? මම දන්නවා මම මහාන වුණාට ඒ උපාසකම්මල පලි නෑ. ඒ උපාසකම්මට තියෙන ලුණු ගෙඩිය නම් ලුණු ගෙඩිය ගෙනල්ලා දෙනවා. මොකද කරන්නේ? අපි දැනගන්න ඕනේ මේක මගේ අතීත කර්මයක විපාකයක් කියලා දැනගෙන මේක වළඳන්න. සමහර අය එහෙම නෑ. කියලා බයින්න පටන් ගන්න. ඊළඟ එක පොට්ටබ්බායතනං කාය විඥාන ධාතුයා ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. මේ බලන්න. අපි හිතමු ඔයාට AC එකක් දාලා කාමරයක් හදලා දෙනවා. ඔයා මොකද වෙන්නේ? ඒකට ඇලෙනවා. ඒක ඇතුළට වෙලා ඉන්න ඔයා හරිම ප්‍රියයි. හැබැයි ඔයාට අපි හිතමු කකුලේ කට්ටක් කැනෙනවා. කකුලේ කට්ටක් කැනුනට පස්සේ මොකද වෙන්නේ? ඔයා ඒකට ගැටෙනවා. ඔයාට ඔළුවේ කැක්කුමක් එනවා, වේදනාවක් එනවා, බඩේ කැක්කුමක් එනවා නේ. මේකට ඔයා මොකද වෙන්නේ? ගැටෙනවා. ඒ වෙලාවට මේ බලන්න. දැන් සමහර ළමයි ඉන්නෝ තමන්ට ඔළුවේ කැක්කුමක් හැදිලා ළමයි නෙමෙයි වැඩි හිටියොත් එමය. තමන්ට ඔළුවේ කැක්කුමක් හැදිලා ඉන්න වෙලාවට ආදරෙන් ඇවිල්ලා අම්මා කතා කරන පුතේ මේක පොඩ්ඩක් බොන්නකෝ. අම්මට තේරෙන්නේ නැහැ නේ කියලා බැනලා එලවනෝ නේද? එතකොට මොකද වෙලා තියෙන්නේ? ඔබේ ඔළුවේ කැක්කුම, ඔබේ දතේ කැක්කුම ඔබ අරගෙන තියෙන මොකටද? ඒ දුක්සහගත වේදනාව, ඒ අප්‍රිය අනිෂ්ට නේ, අප්‍රිය අමනාප වේදනාව, ඒ දුක්සහගත කාය විඥානේ ඔයා මම කරගෙන මගේ කරගෙන තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? ඒ අනාත්ම වූ පොට්ටබ්බය, ඒ පොට්ටබ්බ ආයතනය මගේ කරගන්න එපා. මගේ ආත්මය කරගන්න එපා. මම අර ඔයත් බලලා නැතුව ඒ සමහරට මේ කතාව මම පසුගිය දිනේ එක කිව්වා එක්තරා උපාසකම්ම කෙනෙක් කියපු කතාවක්. ඒ උපාසකම්ම බස් එකේ යද්දි රෑ කාලේ බස් එකේ යද්දි අම්ම නම් අහලා ඇති කතාව නේද? ඒ අම්මගේ කකුල අත ගන්නවා එතන මෙහා පැත්තේ සීට් එකේ හිටපු තරුණ පුතෙක්. හරි? රෑ බස් එකේ යද්දි ඒ අම්මගේ කකුල අත ගන්නවා. ඒ අම්මා මට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේවා කියලා දීපු එක කොයිතරම් වටිනවද? ඉස්සරනම් මීට අවුරුදු 1මාරකට කලින් නම් ඒ කොල්ලගේ දත් හතරක් මං ගලවනවා. එහෙනම් කෘන්තක නෑ. හරි. හැබැයි කියන මොකද්ද? ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ධර්මයේ කියලා දීපු නිසා පොට්ටබ්බායතනං කාය විඥාන ධාතුය මේ පොට්ටබ්බයක් විතරයි වදින්නේ. මේක කොල්ලෙක් නෙමෙයි. මේක පිරිමියෙක් නෙමෙයි. මේක නොසන්ඩාලෙක්ගේ අත නෙමෙයි. ඒ මනුස්සයා කල්පනා කරන මේ පොට්ටබ්බයක් විතරයි. මේ උපදින්නේ කාය විඥානේ විතරයි. පොට්ටබ්බේ කියන්නේ රූපයක්. කාය විඥානේ කියන්නේ හිතක්. තේරෙනවනේ? මේක හේතුවෙන් මේක උපදුනා මිසක මේක හේතුවෙන් මේක උපදුනා මිසක මොකක්ද දෙන්නේ? ඒක සත්වයේ පුද්ගලේ නෙවෙයි කියලා. එහෙනම් මොකද? ඒ වෙලාවේ අම්මා කියනවා ස්වාමින් වහන්සේ පුදුම ප්‍රීතියක් ධර්ම ප්‍රීතියක් ඉපදුනා කියලා. ඕගොල්ලන්ට ඕන මොකද්ද? සන්තුට්ටි නේද? පරමන්දනන් නේද ඕන? එහෙනම් බලන්න. දැන් ඔබට ඕක වුණා නම් මොකද වෙන්නේ? අවංකව දැන් හිතට එකඟව කල්පනා කරලා පරම ධනෙ තිබේද? පරම ධනෙ නෑ. එහෙනම් මොකද වෙන්නේ? බැනලා නිකන් හරිද? කුඩේ අරගෙන කුඩේ කුඩු වෙනකන් ගහලා 119 ගහලා ඊළඟ පොලිස් ස්ටේෂන් එකෙන් බස්සලා කොල්ලට ගහලා ලොකප් කරලා දින 14කට හිරෙත් දාලා නේද? TikTok එකක් හදලා Facebook උත් දාලා නේද? කොච්චර දේවල් ටිකක් කරනවද? එහෙනම් බලන්න එතකොට ඔයාට සතුට තියෙයිද? නෑ වැඩියෝ ඕන්නේ. අපි හිතමුකෝ අම්මා වැඩියෝ ඕන්නේ. ඒ කොල්ලට එහෙම කරලි ඉවරලා ඔයාගේ හිත yaadෙනවද? yaadෙන්නේ. ඔයාට පුදුම දුකකටපත් වෙන්න වෙනවා. සමහර වෙලාවට ඒ කොල්ල ඒ වේදනාවෙන් අපි හිතමු සියදි විහානි කරගෙන පෙරේතෙක් වෙලා ඇවිල්ලා මේ උපාසකම්මට වැහුනොත් මොකද වෙන්නේ? හැමදාම ලෙඩ වෙනවා. අපි කෙටියෙන් හිතන්නේ නේ, දුර හිතන්නේ නේ. ඒ වගේ ප්‍රශ්න වෙලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා මතක තියාගන්න පරම සතුටින් ඉන්න නම් හරිද? නරක දේ හමුවෙත්, හොඳ දේ හමුවෙත් මේ ආයතන දැන් මම කියලා දුන්නා. මේ ආයතන පහක් ගැන කියලා දුන්නා. මන ආයතනය ගැන කිව්වත් එහෙමයි. ඔබට අතීතයේ වෙච්ච නරක දෙයක් මතක් වුණත් තේරෙනවනේ. අනාගතයේ ඔබට නරකක් වෙන්න තියෙන දෙයක් මතක් වුණත් නේ, හොඳ දෙයක් මතක් වුණත් ඒ සියල්ලදීම ඔබ අකම්පිතව ඉන්න මනසක් හදාගන්න නම් ඒ කියන්නේ අකම්පිත වෙන්න නම් රහත් වෙන්න ඕන. ඊට කලින් මොකද්ද වෙන්න ඕන? රහත් වීමට කලින් ඔබට පුළුවනිනේ එවැනි අවස්ථාවලදී කම්පා නොවීමට. දැන් කම්පා වෙන්නත් පුළුවන්. හැබැයි කම්පා වුණත් ඒක ගොඩක් දුර ගෙනියන්නේ නැතුව මේ ධර්මතාවය ප්‍රකට කළා
චිත්ත ප්‍රීතියක් ඇති කරගන්න පුළුවන් පරම සතුටක් ඇති කරගන්න පුළුවන්